ඔයාලා හැමෝම අයබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ. අද විතර අපි කතා කරන්නේ ගොඩක් අය ඉල්ලපු විදිහේ දෙයක් ගැන. ඒ වගේම වීඩියෝ පටන් ගන්න කලින් කියන්න ඕන දෙයක් තියෙනවා. channel එකට අලුත් අය මෙවැනි වීඩියෝස් ඉස්සරහට බලන්න අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා අපේ channel එක subscribe කරලා තියාගන්න එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. එතකොට තමයි මේ වගේ අලුතෙන් දාන educational videos වල අප්ඩේට් එක වගේම නොටිෆිකේෂන් එක ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ ගැන වැඩි විස්තර ඉස්සරහට කතා කරමු. අද වීඩියෝ අපි කතා කරන්න හිතුවේ මම ගොඩක් අය අහලා තිබ්බා අප්‍රේල් මාසේ බඩු මල්ලක් ලබා දෙනවා කියලා දැනුවත් කරලා තිබ්බ නැස්වැසුම විසින් මේක ලැබෙන්නේ කවදාද කියලා. මේක ගැන අපිට වැඩි විස්තර කතා කරද්දී ළමයි අපිට මේක අප්‍රේල් මාසේ අපිට දැන ලැබිලා තියෙන තොරතුරු වලට අනුව දැනට සංගණනයක් සිදු වෙනවා මේක සම්බන්ධව. ඒ කියන්නේ ඔයාලට මේක ලබා දෙනකොට අස්වැසුම තියෙන හැම දිනකටම මේ බඩු මල්ල ලබා ගැනීම හැකියාවක් නැහැ. ඒ වගේම මේක ලබා දෙන කිහිප දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මේගොල්ලෝ තෝරාගත් පිරිසකට තමයි. ඒ කියන්නේ මුදල් ගොඩක්ම නැති අස්වැසුම සාමාන්‍යයෙන් ජොබ් එකක් කරන්න නැති අයට වගේම සාමාන්‍යයෙන් දුප්පත් කිව්වහම ජොබ් එකක් කරන්න නැති වෙන්න ඕනේ නැහැ. වෙනම රැකියාවල් තියෙනවා. ඒ කියන්නේ කම්කරු ක්ෂේත්‍රයේ යෙදෙන ගොඩක් ජනතාව ඉන්නවා. එයාලට අස්වැසුම ලබා දීලා තියෙනවා. එවැනි අය නැතුව කිසිම දෙයක් කරගන්න බැරි, ඒ කියන්නේ ජොබ් එකක් කරගන්න බැරි තත්ත්වයේ ඉන්න අයට තමයි ගොඩක් දුරට මේ අස්වැසුම බඩු මල්ල ලබා ගන්න පුළුවන් වෙන්නේ අපිට දැනට ලැබිලා තියෙන තොරතුරු වලට අනුව. ඒ වගේම හැමෙන් ඔයාලට එක තියෙන පෞල් ප්‍රශ්නත් එක්ක සමහර විට අනිත් අයටත් මේකේ බඩු මල්ල ලැබීමේ හැකියාව තියෙනවා. අපිට ඒ ගැන දැනට හරියටම ඔයාලට කියන්න බෑ. අපිට දැනට ලැබෙන තොරතුරු වලට අනුව ඔයාලට අප්‍රේල් මාසේ මුල් සතියේදී මේ බඩු මල්ල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. බඩු මල්ල හෝ ඒට අදාළ මුදල් ප්‍රමාණය එහෙම නැත්නම් ඔයාලට වෙනම චිත්තයක් හම්බ වෙයි. කියන්නේ අර ඔයාලගේ බඩු මල්ලේ අදාළ ප්‍රයිස් එකත් එක්ක දාපු වෙනම චිත්තයක් හැම වෙලාවට ඒක දීලා එක් ඔයාලට සතුටින් වගේ බඩු ලබා ගැනීම හැකියාවක් හෝ නැත්නම් වෙනම බඩු මල්ලක් ලබා දෙනවා කියලා තමයි දැනට රජයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒවත් එක්ක බලද්දී ඔයාලට හිතා ගන්න පුළුවන් ඔයාලට බඩු මල්ල හම්බෙයිද ඔයාලා දීලා තියෙන තොරතුරුත් එක්ක. එහෙම කියලා ඔයාලා බොරු තොරතුරු දෙන්න යන්න එපා. එතකොට ඔයාලට බඩු මල්ල විතර නෙමෙයි අස්වැසුමත් අහිමි වෙන්න පුළුවන් ඔයාලා කරන වැරදිත් එක්ක. මොකද ඔයාලා දන්නවා අප්‍රේල් මාසයේ අවසන් වෙනකොට අස්වැසුම ගොඩක් අය කපා හරිනවා. ඒ ගැන වැඩි විස්තර අපි කලින් වීඩියෝස් වලදී කතා කරලා තියෙන. ඒ ගැන අප්ඩේට් එකක් ආවොත් අනිවාර්යයෙන්ම ඔයාලා ඉස්සරහට දැනුවත් කරනවා අපේ channel එකෙන්. එහෙනම් වීඩියෝ මෙතන අවසන් කරනවා. මම හිතන වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා නම් අනිතර දැනගන්න වීඩියෝ එක share කරන්න. ඉස්සරහට මේ වීඩියෝස් බලන channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා bell button එකත් all click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒක තමයි මේ අලුතෙන් දාන educational videos වල update එක ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ මෙතන අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.